Hello guys, welcome back to my YouTube channel. ඉතින් හැමදේටම කලින් මම ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා විශ් කරනවා මගේ YouTube family එකට. ඊට පස්සේ අලුතෙන් මගේ videos බලන්න එකතු වෙන අයට හැමෝටම මේ අලුත් අවුරුද්දේ ඔයාලා කරන හැමදේම successful වෙන්න කියලාත් මම විශ් කරනවා. ඉතින් thumbnail එකෙන් දැක්කා වගේ ඔයාලා දැනටමත් දන්නවද අද වීඩියෝ එක මොකක්ද කියලා. මම මේකෙන් ෂෙයා කරගන්නේ අලුත් අවුරුද්දට අපි රෙඩි වෙන විදිහ, ඊට පස්සේ අවුරුදු දවස්වල මොකද කරේ ඒ දේවල් ටික තමයි මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්නේ. හැමදාම වගේ ඉතින් මේ වීඩියෝ එකත් ටිකක් ලේට්. ඒ කියන්නේ අවුරුදු ඉවරලා දැන් සතියක් විතර වෙනවානේ. ඉතින් ඊට පස්සේ අවුරුදු සතියෙම මාරම බිසි වෙච්ච නිසා ටිකක් ලේට් වුණා මේ වීඩියෝ එක එඩිට් කරලා දාන්න. ඉතින් එහෙනම් දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. ඉතින් මේ එතකොට අප්‍රේල් 11, ඒ කියන්නේ මම මේ දවසේ ඉඳලම මගේ vlog එක continue කරනවා කියලා හිතුවා. මොකද අප්‍රේල් 11 තමයි අපිට අපේ කලින් කර හිටපු appointment එක ඉවරලා නිවාඩු හම්බුනේ. ඉතින් මේ වෙලාවේ මම මාරම happy එකේ හිටියේ. ඒ මොකද කිව්වොත් ඒ අපොයින්ට්මන්ට් එක ටිකක් ටෆ්. ඒක නිසා මට කාලෙකින් ගෙදර යන්න බැරි වුණා. ඒ කියන්නේ අම්මිලාව බලන්න කැන්ඩි යන්න බැරි වුණා. ඉතින් ඒක නිසා අද අවුරුද්දටත් එක්ක එහෙම ගෙදර යන නිසා කැන්ඩි යන නිසා තමයි මම මාරම හැපි එකේ හිටියේ. ඉතින් කොහොම හරි මං කලින් කිව්වා වගේ මේ දවස්වල තිබුණ අපොයින්ට්මන්ට් එක ගොඩක් ටෆ් වෙච්ච නිසා මගේ අනිත් වැඩ කරගන්නත් මට වැඩි බැරි වුණා. ඉතින් මේ දැනුත් මම මේ අපොයින්ට්මන්ට් එක ඉවර වෙලා ඇවිල්ලා බෝඩින් ප්ලේස් එකට ආවට පස්සේ ගෙදර යන්න තිබුණේ හවස. ඉතින් ඒක නිසා මං ගෙදර යන ප්ලෑන් කරලා තිබුණේ හවස. ඒක නිසා එදා දවසට මුකුත් කාලා හිටියෙත් නැති නිසා කන්නත් ඕඩර් කරගෙන මම මේ දැන් ස්ක්‍රිප්ට් එකක් බලන ගමන් තමයි ඉන්නේ. මොකද මට හිතුණා කැන්ඩි යන්න කලින් ඒ ස්ක්‍රිප්ට් එකේ ෆයිනලයිස් කරගෙන ගියොත් මට පහවදා උදේම ඒ වැඩ ටික කියන්නේ ෂූට්ස් ටික කරගන්න ලේසි වෙයි කියලා, ඒ වීඩියෝස් ටික බ්‍රෑන්ඩ්ස් වලට හදාන්න ලේසි වෙයි කියලා. මොකද හරිම ටයිට් ඩෙඩ්ලයින්ස් තිබුණේ. මොකද අවුරුදු කැම්පේන්ස් නිසා 12 වෙනිදාවත් ඒවා ෆයිනලයිස් කරලා දෙන්න ඕනේ නිසා. ඉතින් එදා ගෙදර ගියාට පස්සේ කියන්නේ කැන්ඩි ආවට පස්සේ මට මුකුත් වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා එන ගමන්වත් කිසිම දෙයක්. මොකද මම මාරම ටයර්ඩ් වෙලා හිටියේ. ආව ගමන් නිදාගත්තා. මේ එතකොට ඊට පස්සේ දවසේ ඒ කියන්නේ 12 අප්‍රේල් 12 මම උදේම තාත්තිත් එක්ක කැන්ඩි යන්න පිටත් වුණා. මොකද මට මගේ පැකේජස් වගේ කලෙක්ට් කරගන්න තිබුණා කොළඹ ඉඳලානේ මගේ යාළුවෙක්ගෙන්. ඉතින් ඒක ඒ ටික අරගෙන එන්න තමයි මම උදේම කැන්ඩි වලට ගියේ. ඉතින් කැන්ඩි ආවේ මං සෑහෙන කාලෙකින් ඉන්නේ. මට මේ වැවරවුමේ යනකොටන ෆීලිං එක කියන්න තේරෙන්නේ නැහැ. කැන්ඩි ඉන්න කෙනෙක් නම් ඔයාලා ඒක දන්නවා ඇති. එහෙම නැත්නම් වෙන පැත්තක ඉඳලා කැන්ඩි ආවිල්ලා තියෙන කෙනෙක් නම් මේ වැවරවුමේ යනකොට ඒ වගේ ෆීලිං එකක් එනවද ඔයාලටත් කියලා පහල කමෙන්ට්ස් වලින් කියාගෙන යන්න. මොකද ඉස්සර ඉස්කෝලේ යන කාලේ නම් ඇත්තටම ස්කූල් වෑන් එක යනකොට හැමදාම වගේ මෙතනින් යනවා. ඒ වුණාට ඒ කාලේ එච්චර ඒක දැනුනේ නැහැ. මොකද මං හිතන්නේ අර හැමදාම දකින්න නිසා වෙන්න ඇති. හැබැයි මම දැන් කැන්ඩි වලින් පිට එන නිසා මට කැන්ඩි ආවම ඒක කොච්චර පුදුම විදිහට ෆීල් වෙන්නේ මට ඒක ඇත්තටම කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඔයාලටත් ඒ වගේ ෆීලිං එකක් එනවද කියලා කැන්ඩි ඇවිල්ලා තියෙන කෙනෙක් නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් දැන් මේ පැකේජස් ටිකත් කලෙක්ට් කරගෙන ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ගෙදර ගිහිල්ලා ඊට පස්සේ මම ඉක්මනටම මගේ වැඩ ටික කරන්න පටන් ගත්තා. මම අර කිව්වේ මට බ්‍රෑන්ඩ්ස් වලට වීඩියෝස් වගේක් හදන්න තියෙනවා කියලා. ඒ වැඩ ටික කරන්න පටන් ගත්තා. ඉතින් ඒ වගේ වීඩියෝ ක්ලිප්ස් මොනවත් මම මෙතන ෂෙයා කරන්නේ නැහැ. ඔයාලා මොනවාද කියලා මගේ Instagram, Facebook අනිත් මගේ platforms වලින් ඔයාලට බලන්න පුළුවන්. ෆලෝ කරලා තියන අය නම් දැනටමත් බලලා ඇති. ඒ වැඩ ටික ඉවර වුණාට පස්සේ දැන් එතකොට මේ අප්‍රේල් 12 හවස මට මේ වෙලාවේ මාරම ටයර්ඩ් වෙලා හිටියේ. මොකද කිව්වොත් වැඩ ගොඩාක් කරන්න තිබුණා, කරගන්න බැරි වෙච්ච ඒවා. කොච්චර ටයර්ඩ් වුණත් ඉතින් වැඩ ටික ඔක්කොම කොහොම හරි කරගන්න පුළුවන් වෙච්ච නිසා ඩෙඩ්ලයින්ස් වලට මට හරිම සතුටුයි. ඉතින් ඒ නිසා මම හිතුවා ගොඩ දවසකින් අම්මී තාත්තිවත් කොහෙවත් එක්කගෙන යන්න බැරි වෙන නිසා මම හිතුවා අම්මී තාත්ති එක්ක පොඩි කොෆි ඩේට් එකකට යන්න. ඇත්තටම කිව්වොත් මේක එහෙම ප්ලෑන් කරලා එහෙම ගියපු ගමනක් නෙමෙයි.
අපි තව වැඩකටත් එක්ක තමයි එදා ගියේ. ඉතින් ඊට පස්සේ කොහොම හරි කොහෙටද යන්නේ කියලා මම හිත ඉන්නකොට ඒ ළඟම මට මතක් වුණා ඊට පස්සේ මේ කැන්ඩි වල අලුතෙන් දාපු මේ හොටෙල් එක කැන්ඩි මිස්ට් බයි සිනමන්. ඉතින් මං හිතුවා ඒ හොටෙල් එකට යන්නත් බැරි වෙන නිසා කලින් චෙක් අවුට් කරලා බලන්න කොහොමද කියලා. ඉතින් ඒ නිසා මම හිතුවා අම්මි තාත්ති එක එතනට කොෆි ඩේට් එකට යනවා කියලා. මම මේක ඉතින් මියුට් කරා මේ වීඩියෝ ක්ලිප් එක. මම මේ වෙලාවේ කී හිටියේ අපේ තාත්ති කැමරා එක අල්ලනකොට ඔරවගෙන ඉන්නවා. ඉතින් මම කිව්වා චුට්ටක් මගේ vlog එකට hina වෙන්න කියලා. ඉතින් ඒකට තමයි යාළුවා දෙන්න hina උනේ. ඉතින් අපි මෙනු එක බලලා කොෆි ඕඩර් කරා. ඊට පස්සේ තව ෆින්ගර් ෆුඩ් ඕඩර් කරා. ඊට පස්සේ තව එතන ටිරාමිසු තිබුණ නිසා මෙනු එකේ මම කොහොමද ටිරාමිසු ෆෑන් හින්දා මම හිතුවා ඕඩර් කරලා බලන්න. ඇත්තට මේක රසයි. ආයෙ තමයි මම හොට් චොක්ලට් ගත්තා. ඉතින් ඒක නම් මට වීඩියෝ කරන්න අමතක වෙලා. තව මොනවද කොහොම හරි ගත්තා. ඒව හැම එකම මට වීඩියෝ කරන්න ඕනේ නැහැ. ඉතින් දැන් අපි තුන්දෙනා කතා කර කන්න තමා හදන්නේ. ඇත්තටම කලින් දවසේ ගෙදර ආව වුණාට උදේත් ගොඩාක් වැඩවලට බිසි වෙලා හිටපු නිසා අම්මි තාත්තී එක මට හරියට කතා කරන්නවත් උනේ නෑ ආව වෙලාව ඉඳලා. ඉතින් මේ වෙලාවේ තමයි සෑහෙන දේවල් අපි තුන්දෙනා කතා කර කෑවේ බිව්වේ. යෞවනියක වී ඔබ මාතගෙන මේ සැන්දෑයාමේ සොඳුරු ආදරේ මීර විඳින්නට මේ සුමීරියාමේ මා සුන්දර සේනයක් මැව්වා අපවට කර සේනයක් මැව්වා ඔබ මගේ කර සේනයක් මැව්වා ප්‍රියාදරියේ මා සුන්දර සේනයක් මැව්වා අපවට කර සේනයක් මැව්වා ඔබ මගේ කර සේනයක් මැව්වා ප්‍රියාදරියේ ඉතින් කාලේ වරුණාට පස්සේ දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඊට කලින් අපි හිතුවා පොඩ්ඩක් රූෆ් ටොප් එකටත් ගිහිල්ලා බලන්න. මොකද ෆස්ට් ටයිම් නේ මේ හොටෙල් එකට ආවේ. ඉතින් ස්ටාෆ් එකේ කෙනෙක් කිව්වා අපිට උදවි එක ලස්සනයි. ඒක නිසා පොඩ්ඩක් ආවකේ ගිහිල්ලා බලන්න කියලා. ඉතින් කොච්චර බිසි වුණත් කොච්චර වැඩ තිබුණත් මං හැම වෙලේම try කරනවා මට පුළුවන් වෙලාවට අම්මී තාත්ති එක්ක time එක spend කරන්න වෙලාවක් වෙන් කරන්න ඒ වගේ වෙලාවක් හදාගන්න මං හැම වෙලේම try කරනවා. මොකද කිව්වොත් එයාලා පොඩි කාලේ ඉඳන් අපිට හැමදේම කරන්න සෑහෙන එයාලා ලොකු sacrifices කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට පුළුවන් කාලේ අපි දැනගන්න ඕනේ එයාලව අමතක කරන්න නැතුව එයාලට කියන්නේ එයාලව සතුටින් තියන්න පුළුවන් හැමදේම කරන්න. ඉතින් ඔයාලත් කොච්චර බිසි වුණත් කිසිම වෙලාවක ඔයාලගේ පේරන්ට්ස්ලාව අමතක කරන්න එපා. එයාලට පොඩි දෙයක් කරත් ඔයාලා එයාලට ඒක මාරම විදිහට හැපි. ඉතින් මේ එතකොට අප්‍රේල් 13 උදේම මම අවුරුද්දට ඕඩර් කරපු කේක් එක ඩිලිවර් කරා. ඉතින් මම කේක් එක ලස්සන නිසා මම ඉතින් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා vlog එකට ඇඩ් කරන්න. දැන් මේ හදන්නේ අවුරුදු කාලෙට කරන්න ආසම වැඩක් කරන්න. ඒ තමයි කොකිස් හදන එක. ඉතින් කරනවා කියලා කිව්වට ඇත්තටම මම කරනවට වඩා ගොඩක් වෙලාවට කරන්නේ අම්මි හදනකොට බලාගෙන ඉන්න එක. ඉතින් අපි කොකිස් හදන්න මේ ගෙදරින් එළියේ ටිකක් වෙනම තැනක වගේ රෑස්ති කරලා ඒ වැඩේ දැන් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් කොහොම හරි කොකිස් හදන එක විතරයි මම වීඩියෝ කරලා තියෙන්නේ. මොකද කිව්වොත් ඇත්තටම මට ගෙදර ආවට පස්සේ මම vlog එකක් කරනවා කියන එක මට සැරෙන් සැරේ අමතක වුණා. ඉතින් දිගටම වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. මේ පාරේ තින් ඇත්තටම අලුත් අවුරුද්දේ නොනගතේ වෙලාවෙම තිබුණේ අප්‍රේල් 13නේ. ඉතින් කටි රතිඤ්ඤ දානකොට ඒ සද්දේ ඒව තමයි මම රෙකෝඩ් කරා. ඉතින් මොනවත් පේන්නේ නැහැ වැඩිය. හැබැයි එතනින් පස්සේ ඉතින් රාට අපි නිදාගත්ත එක තමයි කරේ. ඊළඟ දවස් උදේම හම්බෙමු.
ඉතින් අලුත් අවුරුද්ද උදා වුණේ කොහොම හරි උදේමනේ. ඒ වෙලාවේ නම් ඇත්තටම නිදාගෙන හිටියේ. හැබැයි මේ ලිපගිනි මොළවන චාරිත්‍රයට අපේ අම්මි මාව උදේම ඇහැරෙව්වා. ඉතින් ඊට පස්සේ හැබැයි ඇත්තටම මම දන්නේ නැහැ මම මේ වෙලාවේ මේ විදිහක වීඩියෝ කරේ කොහොමද කියලාවත්. මොකද මම ඇත්තටම මට උදේ ඇහැරෙන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මට සෑහෙන අමාරු වැඩක් තමයි උදේට ඇහැරෙන එක. මම මෝර්නිං පර්සන් කෙනෙක් නෙමෙයි නිසා. ඒ වුණාට ඉතින් මේ දේවල් හැමදාම නැහැනේ අවුරුද්දටම එක සැරයයිනේ එන්නේ. ඉතින් ඒක නිසා මං කොහොම හරි අමාරුවෙන් හරි නැගිටලා කරන දිහා බලාගෙන හිටියා. ඇත්තටම මම බිලීව් කරන දෙයක් තමයි අපේ ගෙදර දැන් පොඩි කාලේ ඉඳලම අම්මී තාත්ති මේ චාරිත්‍ර ටික මම චූටි කාලේ ඉඳන්ම හරියටම කරනවා. ඉතින් ඇත්තටම අපේ ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට මේ වගේ දේවල් අරන් යන්න පුළුවන් වෙන්නේ අම්මිලා ඒව ලස්සනට කරපු නිසා. ඉතින් ඇත්තටම මම තාමත් දැන් ලොකු වෙලා වුණත් මම තාමත් ඒ චාරිත්‍ර වලට කැමතියි ගොඩක්. මම ඇත්තටම බිලීව් කරනවා ඒවා එහෙම ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට ගෙනියන්න නම් අනිවාර්යයෙන්ම පේරන්ට්ස්ලා ඒවා එහෙම හරියට කරන්න ඕනේ පොඩි කාලේ. එතකොට තමයි අපිටත් ඒවට ආස හිතෙන්නේ. මේක තමයි ඉතින් මගේ අවුරුදු දවසේ මගේ අවුට්ෆිට් එක. ඉතින් අපේ අවුරුදු මේසේ වීඩියෝ ක්ලිප් එකකුත් මම මේ වීඩියෝ එකට ඇඩ් කරා. ඉතින් ඒක බලලා ජජ් කරන්න එපා මේ ඔක්කොම අවුරුදු කෑමද එහෙම කියලා. මොකද කිව්වොත් එහෙම අවුරුදු දවසට ඉතින් එදාට අපි තියන්න ඕනේ අපි කන්න කැමති කෑමනේ. ඉතින් අපේ ගෙදර කොහොමද ඉන්නේ 3 දෙනයි නිසා අපි කන්න ආස දේවල් අපි එදාට අවුරුද්දට තියනවා. ඉතින් ඔක්කොම ගේවා ගෙදර හදපු ඒවාත් නෙමෙයි. සමහරක් ඒවා කඩිනුත් ගේනවා. සමහරක් ඒවා ගෙදර හදපු ඒවා. ඉතින් අපි කන්න කැමති ගොඩක් දේවල් අපි එදාට ගෙනලා තියෙනවා. So here's a proper view of our අවුරුදු cake. කලින් වීඩියෝ එකේ ඉච්චර ක්ලියර් නෑනේ. ඉතින් මම තව වීඩියෝ ක්ලිප් එකක් මෙතන දැම්මා. ඉතින් ඔය විදිහට අවුරුදු දවසේ ඉවර වුණා. ඊට පස්සේ මම පහවදාව මගේ වැඩ ටිකක් කරගන්න. ඉතින් මගේ vlogs බලන ඔයාලත් මාඩර්න් විදිහට කන්ෆියුස් වෙනවා ඇති. මම එක දවසක යුනිවර්සිටි එකේ ඉඳලා වීඩියෝස් දානවා. එහෙම නැත්නම් කැන්ඩි ඉන්නවා, කොලම්බෝ ඉන්නවා එහෙම තමයි. ඉතින් කරන්න දෙයක් නැහැ. මං එක දේවල් කරන නිසා මට කොහොමත් එක තැනක ඉන්න වෙන්නේ නැහැ. එක තැන්වල තමයි එක දවසට ඉන්නේ. ඒක නිසා ඉතින් ඒව ගැන වැඩි කන්ෆියුස් වෙන්නේ නැතුව just enjoy my vlogs. ඉතින් මුලින්ම මම මෝල් එකට ආවා මගේ පැකේජ් එකක් කලෙක්ට් කරගන්න තිබුණා මට. ඊට පස්සේ ඉතින් මම ආවා CCC එකට shopping කරන්න මගේ go to spot එකට. මොකද කියලා දන්නවනේ ඉතින් මේ කැලිෆෙල්ඩ් එකට. ඉතින් මම ඇත්තටම අවුරුද්දට කියලා shopping කරනවා කියලා ස්පෙෂලි එහෙම ගියේම නැහැ. මොකද ඇත්තටම මට වෙලාවක් හම්බුනේත් නැහැනේ අවුරුද්දට කලින් එහෙම අවුරුදු shopping යන්න කියලා. ඉතින් අවුරුද්දට shopping කරේ ඇත්තටම අවුරුද්දෙන් පස්සේ. ඉතින් ඔයාලත් කියන්නකෝ comments වලින් කියන්න බලන්න ඔයාලා අවුරුද්දට ඇඳුම් ගත්තද? ඔයාලා අවුරුදු වලට මොනවද කරේ? කොහොමද celebrate කරේ? අවුරුද්දට ඇඳුම් ගත්තා නම් ඉතින් අවුරුද්දට කලින්ද ගත්තේ පස්සේද ගත්තේ කියලාත් comments වලින් share කරන්න. මං ඉතින් පීසස් ටිකක් තෝරගෙන ඇවිල්ලා චේන්ජ් කරන්න තමයි හදන්නේ. ෆිට ඔන් කරලා බලන්න හදන්නේ. ඉතින් ඔයාලත් කියන්න බලන්න කමෙන්ට්ස් වලින් මට මොන අවුට්ෆිට් එකද ලස්සන කියලා. ඔබ එන්න සුළගේ දැවටිලා මායින්නේ ඔබ දැන්නේ කියා සුදු අංස තටුවේ සැතපිලා පෙම් කරමු රහසේ සැඟවිලා මල් පැන් පොදක් කිනිත්තක් නගින් ඉසින්නා වගේ මට ඔබේ ආදරේ ඔබගින් තරම් ලැබූ පෙම්වදන් ඉතින්
So done with shopping. මම දැන් යනවා මොනවා හරි කන්න කියලා. මොකද දවසටම කාලා හිටියේ නැති නිසා. මම දැන් මම මේ vlog එකේ වැඩිපුරම කියන්නේ දවසටම කාලා නැති නිසා කියලාද කොහෙද? එහෙම තමයි ඉතින් ගොඩක් වෙලාවට වැඩවලට ගියාම එළියට ගියාම ඉතින් පළවෙනි මීල් එක ගන්නේ ගොඩක් දවල් වෙලා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔච්චර තමයි මම ෂෙයා කරගන්නේ. ඊළඟ වීඩියෝ එක මොකක්ද කියලා පුළුවන් නම් ගෙස් කරන්න බලන්න. මම මේ වීඩියෝ එකේ අන්තිමට ඊළඟ වීඩියෝ එකේ ක්ලිප්ස් ටිකක් දාන්නම්. අනිවාර්යෙන් ඔයාලට ගෙස් කරන්න පුළුවන් වෙයි. මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලුවා නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඊළඟ වීඩියෝ එක මොකක්ද කියලා ගෙස් කරලා. ඉතින් එහෙනම් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලුවට ගොඩක් thank you. So see you in my next video. Bye.